Hello guys, ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න අද අලුතෙන් වීඩියෝ එකට අපි යන්න හදන්නේ. දැන් මාත් එක්ක අද යාළුවෙක් යනවා. ඌ තාම ආවේ නැහැ. ඌ ගෙදර ගිහින් එන්න ගියා. දැන් ඌ ආවට පස්සේ මෙහෙන් යනවා. දැන් වෙලාව 2:58යි. අපි 3 වෙද්දි යනවා. යන ලොකේෂන් එක අපි හරියටම දන්නේ නැහැ තාම. 3:10යි නේ? ඔව් 3:10 වෙලාව. එයින් තව පොඩ්ඩකින් අපි මෙහෙන් පිටත් වෙනවා. ඉතින් එළිය හොඳටම වයින්නවා. ඉතින් ඉස්සරහට වීඩියෝ අරන් එන්නම්. ඩ්‍රෝන් එකක් දැන් තියෙන එකේ ලස්සන වීඩියෝ ටිකක් ගන්න පුළුවන් ඒ ඉස්සරහට. එහෙනම් ඉස්සරහට හම්බ වෙමු. ආගේ දුවලා. මොතර දාලා යන්න. මොතර දාලා යන්න. මොතර දාලා යන්න. අපි දැන් එතනින් ඇවිල්ලා එතන ඇවිල්ලා දැන් යනගා ගියේ. ඔය හරි වැස්සට සෙට් වෙලා යන ගමන් තව කොල්ල දෙන්නෙක් ගියේ. උන් දෙන්න ගෙදර යන ගමන් ගඩි වෙරලා අපි දෙන්න මෙහෙන් දැන් නිසා දෙන්න ඉතින් යන්න බැරි නිසා පොඩ්ඩක් නැවතුවා දැන්. මම නෙමුත් එක තමයි යන්නේ. වල වැස්ස අඩු වුණාම එනනම් අපි ඉස්සරහට යන්න. ඉතින් කොහොම හරි අපි ඉස්සරහට යනකොට අපිත් එක්ක ගියවුන් දෙන්න වැටිලා කොහොම හරි වැටිලා කියන්නේ එක්කෙනෙක්ට තුවාලලා වැස්සේ ලෙස්සලා. ඉතින් ඊට පස්සේ අපි ආයෙත් එහෙම බැස්නත් ඉස්සරගෙන අපි ඉස්සරහට ගියා. ඒ යනකොටත් අපිට ආයෙ වැස්ස හම්බුණා. ඉතින් කොහොම හරි අපි එතනත් පැය භාගයක් විතර ඉඳලා තමයි ආයෙ ගමන පටන් ගත්තේ. නෑ නෑ පද්දල වැදිනේ බඩ උගුතුනේ යන්නේ. මම්මුගේ උඩ දාන්නේ. අකුල තුවාලලා දුන්නා මේ. මේ බලන්න මේ මෙතන යන්නේ මම කිව්වා මූගේ අර විදියට වැටෙනවා නෑ නෑ එක කකුලක් විතරයි තුවාල වෙලා මොනවා නින්ද නෑ ඔය එක ළඟ නෙවැත්තුවා දැන් උඹලා එයි කියලා හිතලා මෙතන නැත්තු මම මුඩ ගෝතර කාපා කිය දෙනවා කාපා කියලා දාමු කියලා ගියට ළඟ බ්‍රේක් කරලා නැත්තුවා මුල් ළඟ බ්‍රේක් හලෝ පල්ලි වැටිලා ඒකේ ඩවුන් වෙලා මුගේ මුණ වෙන්නේ නැහැ සූම් ගන්න බෑ නේද නිකන් වීඩියෝ වෙනා විතර ඔව් ඒත් වැටෙනවා ඉතින් අපි පොඩ්ඩක් නැත්තුව දැන් දැක්ක මං කියමු ඔය ගයිස් දැන් තමයි අපි හරියටම ඉස්සෙල්ලා ශාලාවක් පවවලා ඉස්සරහට යන්නේ ඔයාලට සමහරවිට මතක ඇති අපි 12 භාග යනකොටම වීඩියෝ එකක් දාපන්නේ. මේ වීඩියෝ එකේ අපි තැනකට ඇවිල්ලා එතන පඩුලෝගයක් දාලා ගියා. ඉතින් එතනම නවත්තලා තමයි දැන් මේ පාරත් අපි යන්නේ. මේ දිනේ තැන. අපි යන්නේ ඉස්සරහට. තාම මේ වයින් හොඳ නැහැ. තාම පොඩියට තැනින් තැන වැස්ස වගේ තියෙනවා. වැස්සේ තමයි යන්න තියෙන්නේ. අපි කිලෝමීටර් 100 ගණක් යන්න ඕනෙත් නේ. ඔව්. 5 කිලෝමීටර් 100 ගණක් අපිට යන්නත් තියෙනවා. අපි යන්න. අපි යනම ගින්නේ දැන් අපි ආවා මේ කොයි ශාලාවනේ බෙලුල් වලනේ ශාලාව පවුලා දැන් යනවා අපි වැස්සෙන් දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ 4:30 විතර ඇති දැන් වෙලාව දැන් ප්ලේන් ටික වුණාව දෙන්නත් එක්ක Ya, lezat kat jalan lala dah untuk ayo.
මේ වගේ ගමන් යද්දි ඒසුවක්වත් තරන් ඉන්නේ ලේසෝ කියව වතුර එක්කවත් තරන් ආවද කියලා අර අයන්නවා තුනයි 10කට වගේ මතක විදිහට 3යි 10ට වගේ පිටත් වෙලා අපි ඒ වෙනකම් කිසිම නිින්දක් නැහැ. ඊළඟ දවසේ ඊට කලින් දවස් උනත් නිින්දක් නැතුව තමයි මේ ගමන ගියේ. ගිහිල්ලා අපි ටික දුරක් යද්දි කොහොමද දෙන්නට නිදිමත ඊට උතේ වැස්සෙත් තෙමිලා කොහොම හරි ටික දුරක් යද්දි දෙන්නටම නිින්ද ගිහලා දෙන්නම දන්නෙත් නැහැ. කොහොම හරි අපි කෙලින් තිබ්බ වංගුව වංගුව එලින් නැහනේ. වංගුවක් කොහොම හරි කෙලින් කරා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ini ada udah aku ande apa tuh itu ini alla tuh dia sama tuh malah mana lawan tindak dia baiknya tadi lo ini nah berani lah hari hari jangan loh. ඉතින් ගයිස් ඔන්න දැන් අපි ආවා අපි බෙලි හුල්ලෝවේ බලන්න තමයි මුලින් ආවේ. කොහොමරි ඒක තියෙන්නේ මේ පාරව. ඒක තියෙන්නේ මේ පාරව. නැග්ග කන්දා. කොහොමරි අපි ඒක පව් කරගෙන ඇවිල්ලා කොහමද අපි මෙතන ගිය එක්කෙනකින් යවුවා මේක ස්පෙන්ඩ් එක උඩ තියෙන කියලා නෑ බෙලි හුල්ලෝවේ උඩ තියෙන කියලා මොනවද නෑ උඩ තියලාගේ. මේක ස්පෙන්ඩ් එක තමයි උඩ තියලාගේ. දැන් අපි ඒකට යන ගමන් ඉන්නේ. දැන් දවස් දෙකක් කොහොමරි නිදි නෑ අපි. දැන් අද ඉඳගුත් නෑ දැන් අද මෙහෙම ගෙදි ගිහිල්ලා ආයෙ වැඩට තමයි මූත් එනකම් බයික් එක අරන් ආවේ වීඩියෝ ඇති එක වංගුවක් කෙලින් කරන්න කියලා පොඩි සිද්ධියක් උතුණා කොහොම හරි මේ වංගුව ගන්න කියලා පොඩි සිද්ධියක් වංගුව එළිය නෙමෙයි දැන් කොහොම හරි දැන් උඩට යනවා ආරක්කින්න වේරුණා නේද අනික්කේ හරකෙක් වදා ගන්න දෙන්නවත් එක්ක ඒක තමයි විස්තර උඩට ගිහලා උඩ වට්ට ලස්සන view එකක් තියෙනවා දන්න විදියට ඩ්‍රෝන් එක වවන්න පොඩ්ඩක් බයයි මොකද මෙතන කැම්ප් එකක් ඇතුලින් අපිට එන්න තියෙනවා අපි තාම ඉන්නේ කැම්ප් එකේ අලග රක්ෂිතයක වගේ තැනක ඉතින් බලමු අපි උඩට ගිහලා තත්ත්වෙත් එක්ක ඩ්‍රෝන් එක යාලා සුපිරි වීඩියෝස් ටිකක් දෙන්න අපි යනවා දැන් ya tadi kepala jauh oh guys kalian lihat ini guys video malah lagi dalam
මට කියනවා තවන්න මොක නැත්ති ෆයිනස් මල ඉවලක්කන මල පයිස මෙතන වත්ලක්නයි මේ මේව තම දියනි කියන්නවා මෙති ඇයද අර අතරින් කඩා අරම පෙන්න ඔබ දියන්න යන් මේ දාන්න උබදාග තික්කරන්න පන්නරයි චමත්කා පශ්චාත් ආගෙන ඉරල්ලේ ඇගිල්ල කටයරන්න තෝල් එක සෝදියම් බානෝ දැන් අපි ඉන්නට යන ගමන් ඉන්නේ අරගාව අපි එතනේ පන්දක් උඩට යකින් පන්දක් උඩට නගිනකොට හම්බෙනවා ඒ කියන්නේ අර දියැලි පල්ලැදින ගොඩක් දියැලි හම්බෙනවා ඒ දියැලි ගොඩක් ඒවා පටන් ගන්න මේ කන්දෙන් තමයි ඒ පටන් ගන්න පොඩි පොඩි දියැලි එකතු වෙලා ආවා මෙන්න මේ විදිහට සාමාන්‍ය සයිස් විදිහට පොඩි විදිහට පටන් ගන්න සරේ කියන්නේ ඇත්ත ඊට මෙන්න මෙහෙම පල්ලයට ගිහිලා තේරෙනවා ඇති මම පල්ලයට ගිහිල්ලා ඔතනින් පල්ලයට වැටෙනවා ඉතින් ඒක තමයි පල්ලයට පෙන්නේ දියැලක් විදියට මේ අපිට මෙතන උඩට යන්න පුළුවන් මම අන්දර ඉන්න ඕනේ ඔව් උඩට යවතා අපි උඩට නෑ උඩට මේක හරි වුණොත් උඩට යන්නත් ඕනේ ගෙදර යන්නත් ඕනේ බැලට යන්නත් ඕනේ යකාව කඩේ වැඩි අර කොයි කාරණේ මතක නෑ itu dia pagi tu jeruk banget tadi kan mana main zoom terang dari sana zoom කරන්න එපා බං ෆුල් ඩේ එක නැති වෙනවා සෝකට් tadi ini wali bak වෙලා යා පැත්තට අම්නේ මේ පාර උඩ යනවා අම්නේ මේක සොකට් එක මීන් කියනවා පුරා අන්න සොකට් හොඳක් දැනගන්න Mama tahu wow lagi parah memang sangat wow ada memang aja nah jadi aja ada video kan helai මොකද අපි යන පාර අද මේ බයික් එකේ ෂොට් එක ඉවරයි ෂොට් එක කොහොමද ඉවරයි ඒක ටිකක් යනවාද ini පල්ලයට දාන්නකො නේ අත මැරෙයිදම ගන්න නෑනේ අතප්පයත් සුද පොඩ්ඩක් ගන්න නේ ඔයා ඉතින් බුරු ආද ගන්න තා ආද ගන්න නෑ මේ පැත්තේ තමයි හොදට තියෙන පාර මේ ගන්න මම නෑ udah අනිත් mana oh gitu aduh gue වෙදී නර ගිහුවොත් ආව ඔන්නේ ගෝ කරලා ඵලයක් ගෝ කරලා බයික් එක හදුවා වාව් සිරාට ඉතින් මෙතනද බයි ගානේ ඔව් නෑ තා උඩට යන්න පුළුවන්
මේ තමයි ඉතින් ඔන්න මෙන්න තමයි මෙන්න මේක තමයි බේකස් බෙන්. ඉතින් ගයිස් ඔන්න අපි අන්තිමටම ආවා බේකස් බෙන්ට් එකට අම්මෝ මේ ඒකනේ ඔව් කොහරි අපි ආවා කියන්නේ මොනවද ඉතින් ආවේ තැනකට එන්න උනේ තව තැනකට බයික් එකේ නම්බර් ප්ලේට් කො බයික් එකේ නම්බර් ප්ලේට් මේක ඇතුලේ බයික් එකේ නම්බර් ප්ලේට් එක